මෙන්න හෙල්ලන මේ. මොකද රතු පාට තියෙන යට කිලියයි කට. ඒකෙන් තමයි අල්ලගෙන ඉන්නේ. කෙල්ල කනන්ද? ඒක කඩල ඉවරලා ගන්න. ඒක කඩන්න බෑ. ඔය කටින් ගන්න බලනවා ඔක. විසයි. පන්නන් කියන්නේ බා. මේ නාන්න අප්පච්චි යනම් මන හදනෝනේ. ඒව හොයනවා ඉතින් බා. මූණේ දැන් කොටුවේ නම් පයින්නේ. ආරිය මාරුය මෙලයියේ. අකුල්ලේ. මේ සියල්ල අනිත්‍ය. අද අපි පිටත් වුණා තවත් ගාල්ල ප්‍රදේශයේ තියෙන සුන්දර වෙල්ල තීරයක් හොයාගෙන. මේක හරියටම පිළිලා තියෙන්නේ ගාල්ල නගරේ ඉඳන් කිලෝමීටර් 10ක් විතර එහැන්. අද අපි ගිහිල්ලා බලමු අපේ සුන්දර සන්ධ්‍යාව එතන ගත වෙන්නේ කොහොමද කියලා. අපි ආ තල්පේ බීච් එකට. අවුරා හොඳටම සැරයි. බලන්න කොච්චර ලස්සන තැනක්ද කියලා මේ වසුරත් හරිම නිල් පාට නාන්න සුපිරි ප්ලේස් එකක්. නිල් පාට තියෙන වතුර ටිකක්. මේ හරිය මේ තනිකර මේ ගලෙන් තමයි මේ හරිය නිර්මාණය වෙලා තියෙන්නේ. මේක හැමතැනම එන්න පුළුවන්. දීලා තියෙන දැන් මේ හරි ගේට්ටුව වහලා අර කෙලවරේ අපි මුලින්ම ආපු තැනින් තමයි එන්න තියෙන්නේ. මේ හැට දැන් හොඳ ලස්සන හරි තියෙන මේ හැරි ලස්සනයි. ඒ හැට ගොඩක් වань නාන්න පුළුවන් මේ කතාවක් වගේ පිළිලා තියෙන්නේ. දැන් නාන්න ගියාම බලමු කොහොමද අපිට. ඉතින් පුතන් ලිස්සනවද? ඔන්න ඔය විදියට ඇවිල්ලා අපි විනෝදෙන් කාලය ගත කරා. ඒත් මේ හැම සුන්දර තැනකම මොකක් හරි අසුන්දර දෙයක් තියෙනවනේ. ඒත් තාම අපි ඒක දැක්කේ නෑ. ඔන්න බලන්නකො ඉස්සරහට. ඒ මූණේ දැන් කොටුවේ නම් පයින්නේ. කොටේ ඉඳන් මූදට පයින් එක. ඔන්න දැන් තමයි හොඳම හරිය තියෙන්නේ. ඔන්න බලන්නකො වැඩේ. ඔක්කො දින්නේ නැහැ කිව්වේ? ඉතිනේ නේ. බලන්නකො හරියට කටුලින් පිච්ච මලක් වගේ. නමුත් මේක ඉතාමත් මෙලෙක්. නමුත් වෙලා තියෙන වැඩේ තමයි මේක අපේ කකුලක හරි අතක හරි යනොත් එහෙම මේ කටු වගේ ඒවා කැඩලා යනවා. ඊට පස්සේ ගන්න නම් හරිම අමාරුයි. මෙන්න හෙල්ලන මේ. දැක්ක. දැක්ක. දැක්ක බලහා. මත්යන් කිලි කිව්වා. කිලි නේද? මුන්දලා හක්කෝ. පස්සේ යන්නේරෝ. එලවෙනවද? එලවෙන්න දෙවෙන්න. කොටින්ම කිව්වොත් මේ වලවල් වලත් එහෙම මෙහෙන් ඉකිරියෙත් දැක ගන්න පුළුවන්. ඒ හින්දා ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මේ වගේ තැන්වල නාන්න ආවම කොච්චර සුන්දර වුණත් මේ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. මේ මොකද? කිලි නේද? මොකද රතු පාට තියෙන යට? කිලියයි කට. ඒකෙන් තමයි අල්ලගෙන ඉන්නේ. නගරනවානේ.
මේ ගන්න වෙයි. ඔරෙන් දාව වතුරට එන. ඒ කිල් ආවත් දන්නේ නැහැ අපිත් එක්ක. ගියා. ඒක තුල බලන්නේ. මොන්නේ කියන්නේ ඇනිලා. කිල් එක නන්ද? ඒක කඩල ඉවරලා ගන්න. ඒක කඩන්න බෑ. නෑ නෑ හැම මං කිව්වා. ඔව් හැම කඩලා ගමු. මේ පුදුදියේ. දන්නේ මේව ඇනුනහම මොකක් හරි ක්‍රමයක් තියෙනවද කියලා මේක ගලව ගන්න. මේ හරියටම දන්නේ නැහැ. නමුත් අපි කලබල වුණාම මේක ගලවන්න ගියාම ඒක තව තවත් අපේ අතේ ඇතුළට එන්න පටන් ගන්නවා. ඉන්නේ අපිට මිරික. මුගෙනිය පොත දීනෝ. ඔය තියෙන්නේ ඔක ඇදහන්. අදහන් හරියට අන්දල පැත්තට දීන්නේ. ආවද? මේ අර පැත්තේ මෙහෙන් අදින්න ඕන. ඒක තමයි ඇතුළට. නෑ නෑ මේ පැත්තෙන් තමයි ගන්න ඕනේ. එහෙන් ඒ පැත්තට එන්නේ. ඔය මාළුද? මාළු ඉන්න හොඳ. ඔය කොහේ පණින මාළු. ඵලයන්. ඔකයන් එක පැටවියක් ඒ වගේ පැන්නේ. කොන්න බලන්න දීලා මේකට. ඉන්න අර ගන්න හරි. ඔය කටින් ගන්න බලනවා. ඉතින් ඇවිල්ලා ගියේ ඒවා. නැත්තම් ඔලු වීඩියෝ. දෙන්න එන්න කිල් එක. එන්න මේ වීඩියෝ එක පෙන්නලා යමු. ඒ අසුගේ මූණක් පෙන්නමු. මේකත් එක්ක අරුගේ මුණ වෙන්න. පගමන්ටි දවඩක් කරන්නකෝ අනගත් කිල්ලා. කිල්ලා අනගත් කිල්ලා. ඒක හොඳයි නේද? කිල්ලා. මැරිලා යාවි. විතර ඔබයිස්ලයි මේ. මැරිලා යාවි. ඔය හබුස්සල ගාවුද පොලේ. පොලේදී බර නැහැ. ඒකනේ ගිහිල්ලා මෝඩ බල්ලු. මෝඩ බල්ලු. අරෝ දියෝ. ඒක දාන්න ඕන. අපි මේක ගලවලා දාලා ඔයාගම දෙයට ගිහිල්ලා එක ගිහිල්ලා හොයන් යනවා වගේ යන්න. ආගිලා දාන් ගලහන් ගෙන. ගියන් ගියොත් ඈ බලක් නෙමෙයි. උයියා බා. මන්න කියන්නේ බං මේ නාන්න අප්පච්චි යනම් මන කලනෝනේ. ඒව හොයනවා ඇති බං. ඈ ඒව හොයනවා ඇති බං. ආ. මාළ මුදුව නම් මනම් හම්බුනේ නැති බං. ඒව අර අස්සි බලන්නේ බං. අර ගල් මේවයි අස්සි බලන්නේ බං. මම ඇටින් ගිහලා බැලුවානේ. නෑනේ විහිළුවට නෙමෙයි. අර අස්සි බලන්නේ මෙහෙම නිකන් මෙහෙ නෙමෙයි බලන්නේ. උද්දු තමයි මාළු බලන්නේ. ලංකාවේ කෙනෙක් නෙමෙයි. මේගොල්ලෝ මාළු බලන්නේ නැහැ. අලු නෙමෙයි. මම කියන්නේ මස්සා. එදා අර දැන් මාළු එයි මෙතන. ඌ මේක මේ විදිය. ඌව බන්දනා ගන්නට ගත්ත අතොස්සලක් දන්නේ. මාළු වල මේ බලහල්ලු. ඒ අරුකෝව මන්දන් ඌ කිල්ලා. උගේ බැලුවොත් කොයි හරි කොණ්ඩෙත් දාගෙන මේ සිරාවට තියෙන උත්තර පාර බලන්න. අපරාධය. මේ කනට ඔක පෙර. වෙන්නේ නැහැ. මෙන්න මේක දින්නේ. මේ කහ පාට නිල් පාටක් තියෙනවා. මේ ගලයට මේ හොඳට බලන්න. සමහරට එහෙම ආලුත් දන්නේ නැහැ අයියා බලන්න. ඔව්. ගන්න ගන්න නැද්ද අපි ගන්න ගාලා. කඩලා දන්නේ නැහැ. මොකද පස්සේ ගාලා. ආයි ගන්න බෑ. ඔය අනුගාරකයක් දුන්නේ. අර ඉන්නේ අතර පොඩි අන්නේ ආනත් ආස්තිය. එයා ඉකිලි යල්ලනවා. ඉකිලි නෙවෙයි. එයා ඒ අයියාගේ නම මොකක්ද දන්නවද? ඒක අර කොපි පයි. ඉකිලි අයියා අර කොපි පයි. අයියා දන්නවද? එයා අල්ලන්නවා කියන්නේ.
ගෝලලේකුත් තරක් ඇහිලා. කාමත් නෙමෙයි යා ටිකක් කැටලා කෙනෙකුත් මේ කලින් ඉස්සෙල්ලා දුන්න ගා. නකුල්ලේ. ඒක තමයි කරේ ඉතින්. පන්නොයි ඉර බැහැලා යන වෙලාවදී ලස්සන්ට ඇති ඉර දෙනවා. ඒ බා මේ සියල්ල අනිත්‍ය එකට පයින් යනවා. යකෝ ඒ කය බා. ඔන්න ඉතින් ওই විදිහට තමයි අපේ සුන්දර සන්ධ්‍යාව මෙතන ගෙවුනේ. ඉතින් තල්පේ බීච් එක කියන්නේ ඇත්තටම පාරාදීසයක්. සද්දය වැටි බෑගෙන යන්න. ඒ අපිලා වරේ. ඔය වරේ වැටි බෑ. හරි නැගිටලා වරෙන් මේ ගොඩ ඉන්නේ. වරේ දැන් අපර කොයා යනවා වගේ